ඔයාලා දන්නවද? පත්තර විකුණලා ලෝකේ ජය ගත්තේ. එහෙම නැත්නම් ඉන්දියාව හොල්ලපු කෙනෙක් ගැන මම මේ කතා කරන්නේ. මේ කොල්ලා 1931 ඔක්තෝබර් 15 වෙනිදා ඉන්දියාවේ රාමේශ්වරන්හි උපත ලබනවා. මෙයා සාමාන්‍ය පවුලක උපත ලබනවා. මේ කොල්ලා උපතින්ම ඉගෙනීමට දක්ෂ කොල්ලෙක්. මොකද කියනවා නම් මෙයා පාසල් ගිහින් ඇවිත් ගෙයින් ගෙට ගොස් පත්‍ර බෙදලා තමයි මෙයාට ඉගෙනීම් කටයුතු අවස්ථාවේ මුදල් හොයාගන්නේ. මේ පුංචි කොල්ලාගේ තාත්තගේ රැකියාව උනේ පුංචි පාරුවකින් ඉන්දියාවේ රාමේශ්වරම් සිට ධනුෂ්කොඩි දක්වා යන මගින් ප්‍රවාහනය කිරීම. කෙසේ වෙතත් එයාගේ හීනයක් තියෙනවා ගුවන් යානා පිළිබඳ හැදෑරීමට. එහෙම නැත්නම් ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට. ඒ සඳහා එයා තෝරා ගන්නවා ඉන්දියාවේ තියෙන විශ්වවිද්‍යාලයක් වෙන IIT Institute of India කියන විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා. හැබැයි එයාට පවුලේ දරිද්‍රතාවයේ හින්දා ඒකට මුදල් හොයාගන්න බැරි වෙනවා. ඒකට විසඳුමක් ලෙස මෙයාට දෙනවා ස්කෝලර්ෂිප් එකක් දෙන්නම්. හැබැයි මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරලා දවස් 3ක් ඇතුළත දෙන්න කියලා. එයාට හැබැයි ප්‍රොජෙක්ට් එක ඉවර කරගන්න බැයි නම් ඔයාට ස්කෝලර්ෂිප් එක දෙන්නේ නැහැ කියලා. එයා දැඩි පීඩනයකින් එයා ගෙදර යනවා. එයා කොහොම හරි හાર્ඩ් වර්ක් එකෙන් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරලා ඉස්කෝලේට ඇතුල් වෙනවා. යුනිවර්සිටි එකට ඇතුල් වෙනවා. ඒක තමයි මෙයාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ඉන්නේ. මොකද කියනවා නම් මෙයාට NASA එකෙන් කතා කරලා කියනවා මේ ප්‍රොජෙක්ට් වගේක් තියෙනවා. ඒක කරලා දුන්නොත් ඔයාගේ ජීවිතේ ගොඩ එනවා. කොහොම හරි මෙයා ප්‍රොජෙක්ට් ටික අවසන් කරලා ඉන්දියාවේ ජනතාව අතර ජනප්‍රිය වෙනවා. ඒ තමයි එයාට කියන නම මිෂයිල් මිනිසා කියලා. ඊපස්සේ මෙයා ඉන්දියාවේ ජනාධිපති වෙන්නට ඉල්ලනවා. 2002 ජනාධිපති වෙන්නේ මෙයා විශිෂ්ට ජයක් ලැබලා 11 වන විධායක ජනාධිපති විදිහට. එහෙම නැත්නම් ඉන්දියාවේ මිෂයිල් මෑන් විදිහට මේ කවුරුන් නෙමෙයි JPJ අබ්දුල් කලාම් මේ සොඳුරු මිනිහා. එහෙම නැත්නම් මේ කලාම් ගැන කියනවා නම් මම මෙයාගේ ආසම වචනයක් තියෙනවා. ඒ වාසම වචනේ තමයි පුද්ගලයෙක් සාර්ථක වෙන්න නම්. එහෙම නැත්නම් පුද්ගලයෙක්ගේ හීනෙට යන්න ඕන නම් මෙන්න මේ වාක්‍ය ටික. එහෙම නැත්නම් මේ කරුණු 4 අනිවාර්යෙන් තියෙනවා. ඒකේ පළවෙනි කරුණ තමයි great aim දැඩි අරමුණක් තියෙනවා. acquire knowledge කියන්නේ දැනුම උකහා ගැනීමේ හැකියාවක් තියෙනවා. hard work 4 perseverance නොපසුබස්නා උත්සාහයක් තියෙනවා. ඒ 4 ඔයාලගේ ජීවිතේට එකතු කරගන්න. මොකද ඔයාගේ අනාගත සීනේ සාර්ථක කරගන්න පුළුවන්. ඒ කරුණු 4 හරහා තමයි අපි එයාගේ වචනින්ම අහලා බලමු මේ ජීවිතේ සාර්ථක කරගත්ත වදන් කීපයක්. අපි මේකෙන් සමුගන්නවා මේ වීඩියෝ එකේ Dream of Life Sri Lanka. I designed a 4-line poem-like thing called creativity. Learning gives creativity. Creativity leads to thinking. Thinking provides knowledge. Knowledge makes you great.